විශ්වාස කරනවද? පෘථිවියේ අවුරුදු 50කට වඩා වැඩි කාලයක් තිස්සේ නොනැවතී ගිනිදල්වන යෝධවලක් තියෙනවා කියලා. Google Earth එකෙන් පවා පැහැදිලිව පෙනෙන මේ ස්ථානයට නිරේ දොරටුව කියලා නමක් ලැබුණේ ඇයි? අද අපි ඒ අභිරහස සොයා බලමුද? මේ ස්ථානය කොහෙද? ඩර්වාසා ග්‍රෑස් ක්‍රේටර්. ඩර්වාසා ග්‍රෑස් ක්‍රේටර් පිහිටා තිබෙන්නේ මධ්‍යම ආසියාවේ කර්මෙනිස්ටන් රටේ කරකුම් ඩෙසර්ට් කාන්තාරයේ. විස්කම්භය මීටර 70ක් පමණ. ගැඹුර මීටර 30ක් පමණ. රාත්‍රියේදී මෙය දුර සිටම දිලිසෙන නිසා නිරේ දොරටුව ලෙස ප්‍රසිද්ධ වී තිබෙනවා. ඇයි අමුතු? මෙම ස්ථානය ලෝකයේ අමුතුම ස්ථානවලින් එකක් වන්නේ දශක ගණනාවක් තිස්සේ අඛණ්ඩව ගිනි දැල්වීම. කාන්තාරයක් මැද විශාල ගිනිවලක් වීම. Google Earth සහ අභ්‍යවකාශ ඡායාරූප වලින් පවා පැහැදිලිව දැකිය හැකි වීම. රාත්‍රියේ දැකිය හැකි දර්ශනය ඉතා විශේෂ වීම. ඉතිහාසය 1971 දී සෝවියට් සංගමයේ භූවිද්‍යාඥයන් මෙම ප්‍රදේශයේ ස්වාභාවික ගෑස් ගවේෂණයක් කරමින් සිටියදී බිම කඩා වැටුණා. එම ස්ථානයෙන් විශාල ප්‍රමාණයේ මිතේන් ගෑස් පිටවෙන්න පටන් ගත්තා. විෂ සහිත ගෑස් පැතිරීම වැළැක්වීමට ඔවුන් ගිනි තැබුවේ දින කිහිපයකින් නිවී යයි කියලා බලාපොරොත්තු වෙමින්. නමුත් ඒ ගින්න අදටත් දැල්වෙමින් පවතිනවා. ජනප්‍රවාද. මෙම ස්ථානය ගැන බොහෝ ජනප්‍රවාද තිබෙනවා. සමහරු මෙය නිරයට යන දොරටුව ලෙස විශ්වාස කරනවා. තවත් අය මෙහි අද්භූත බලවේග තිබෙනවා කියලා පවසනවා. නමුත් මේ අදහස් ජනප්‍රවාද පමණක් වන අතර ඒවාට විද්‍යාත්මක සාක්ෂි නොමැත. ඩර්වාසා ග්‍රෑස් ක්‍රේටර් කියන්නේ මිනිසාගේ ක්‍රියාවක් සහ ස්වාභාවික ගෑස් එකතුවෙන් බිහි වූ ලෝකයේ අද්විතීය ස්ථානයක්. ඔබ කැමතිද මේ වගේ තවත් Google Earth අභිරහස් ස්ථාන ගැන දැනගන්න? එහෙනම් ලයික් කරන්න, ඊළඟට බලන්න කැමති ස්ථානය කමෙන්ට් කරන්න.